කැස්බෑව නගර මැදේම හොඳ ඉඩකඩක් ඇතුව තියෙන සුවිසල් නිවසක් පෙන්වන්න තමයි ලක්ෂර ශ්‍රී ලංකා හන්සි ඔන්න අද ආලව හොයාගෙන ආවේ. ඉතින් හරියටම කිව්වොත් කැස්බෑව ටවුන් එකට මීටර 50ක දුරින් පර්චස් 30ක් එක්ක වර්ගඩි 4500ක් කාමර 4ක් බාත්රූම්ස් 3ක් වගේම මේඩ්ස් ක්වාටර්ස් එක තමයි මේ ලස්සන නිවස සමන්විත වෙලා තියෙන්නේ. ඉතින් නිවස පිටතින් බලද්දී ඔයගලන්ට පේනවා නිවස ගොඩක් විශාලයි. ඒ වගේම සුදු පැහැයෙන් වගේම කළුගල් ෆිනිෂ් එක තියෙන විදිහේ ටයිල් එකකින් තමයි නිවස පිටත පෙනුම ලස්සනට හැඩ වෙලා තියෙන්නේ. ඉතින් හරියටම කිව්වොත් කැස්බෑව ටවුන් එකට මෙතන ඉඳන් ඇවිදන් යන දුර මීටර 50ක දුර. ඉතින් ඔයගලන්ට මේක රෙසිඩෙන්ෂල් ප්‍රොපර්ටි එකක් විදිහට වගේම කමර්ෂල් ප්‍රොපර්ටි එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පර්චස් 30ක් තියෙන හින්දා හොඳ ස්පේස් එකක් තියෙනවා. මේ සයිඩ් එකෙන් තමයි අපිට කවර්ඩ් වෙහිකල් පාකින් එක තියෙන්නේ. ඉතින් කවර්ඩ් වෙහිකල් පාකින් එකේ අපිට කිසිම කරදරයක් නැතුව වාහන දෙකක් නවත්තන්න පුළුවන්. ඒ වගේම මේ ගාඩන් ඒරියා එකෙත් ඔයගලන්ට ඇතිතරම් වාහන නවත්තන්න පුළුවන් හොඳ ස්පේස් එකක් තියෙනවා. ඉතින් හරියටම ලොකේෂන් එක ගැන තවත් විස්තර කිව්වොත් පිළියන්දල ටවුන් එකට මෙතන ඉඳන් කිලෝමීටර්ස් 2ක දුරක් තමයි තියෙන්නේ. කහතොඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර්ස් 4ක දුරක් තමයි තියෙන්නේ. හැම තැනකටම ලේසියෙන් ළඟා වෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ කැස්බෑව නගර මැදේම තමයි මේ නිවස පිහිටා තියෙන්නේ. මේ සයිට් එකෙන් තමයි අපිට නිවසට එන්ටර් වෙන්න රෝලර් ගේට් එක වගේම විකට් ගේට් එක තියෙන්නේ. ඉතින් අඩි 20ක පුළුල් මාර්ගයකින් තමයි මේ නිවසට එන්ටර් වෙන්න තියෙන්නේ. ඔයගලන්ට පේනවා හොඳ ගාඩන් ස්පේස් එකක් තියෙනවා. මං කියවනේ පර්චස් 30ක් තියෙනවා. ඉතින් ඇති තරම් ගස් වැල් වවලා මල් ගස් වවන්න නිදහසේ ඉන්න පරිසරයට ආදරය කරන කෙනෙක්ට මෙන්න මේ නිවස හරිම අයිඩිය. ඉතින් මේ සයිඩ් එකනත් ඔයගලන්ට මේ ඉඩමේ ඉතුරු කොටස බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ නිවසේ විශේෂත්වය තමයි ඔයාලට මේ ගෙදර වෙනමම එන්ටර්ටේන්මන්ට් ඒරියා එකකුත් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් අපි මම නිවස ඇතුළට එන්ටර් වෙලා ගෙදර ඉතුරු ලස්සනත් බලමු. එන්න මගෙත් එක්ක. මේ තමයි මේන් ඩෝර් එක. ඉතින් ඔයගලන්ට පේනවා සම්පූර්ණයෙන්ම කොස් දෙවෙන් තමයි මේ දොර නිමා වෙලා තියෙන්නේ. ස්ට්‍රයිප් ඩිසයින් එකකට තමයි නිමා වෙලා තියෙන්නේ. ඒ වගේම හොඳ බොක්ස් ෆ්‍රේම් එකකින් තමයි මේ දොරට අමතර ආරක්ෂාවක් ලබා දීලා තියෙන්නේ. අපි එමනම් නිවස ඇතුළට ගිහිල්ලා ඉතුරු විස්තරත් බලමු. වෙල්කම්. එහෙමනම් අද අපි කතා කරන ලස්සන නිවස ඇතුළට ආවට පස්සේ ඔයගලන්ට පේනවා හොඳ ස්පේස් එකක් ඇතුව තමයි මේ නිවස නිමා වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම සුදු පැහැයෙන් තමයි අපිට නිවස කලර් වෙලා තියෙන්නේ. මේ ඒරියා එකේ අපිට ඩබල් හයිට් ස්පේස් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් ලිවින් ඒරියා එකේ මේ වගේ ලස්සන එලිගන්ට් ලුක් එකක් තියෙන ෂැන්ලි එකෙන් තමයි අපිට මේ ලිවින් ඒරියා එක හැඩ වෙලා තියෙන්නේ. වීඩියෝ පටන් ගද්දී මම කිව්වා වගේ වර්ගඩි 4500ක් මේ නිවසේ තියෙනවා. ඒ කියන්නේ හොඳ ස්පේස් එකක් මේ නිවස පුරාවටම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ නිවස සම්පූර්ණයෙන්ම ගඩොල් වලින් තමයි නිමා වෙලා තියෙන්නේ. අපි ෆ්ලෝ ටයිල් එක ගැන කතා කරොත් අලු සහ සුදු පැහැයෙන් රොසෙල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි අපිට ෆ්ලෝ ටයිල් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඉතින් මේ සයිඩ් එකේ අපිට මේ වගේ සෝෆා එකක් ප්ලේස් කරලා තමයි ලිවින් ඒරියා එක අපිට ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් නිවස ඇතුළට හොඳට ඉරෙලිය ලැබෙන්න අපිට හැම පැත්තකින්ම ජනෙල් හොඳට ලබා දීලා තියෙනවා. හරි. එහෙනම් දැන් අපි ලිවින් ඒරියා එක බැලුවා. ඉතින් මෙතනට ආවම අපිට පළවෙනි තට්ටුවත් මේ ඒරියා එකටම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලිවින් ඒරියා එකේ ඉඳන් ස්ටෙප්ස් 3ක් නැග්ගට පස්සේ තමයි අපි නිවසේ මේන් ඩයිනින් ඒරියා එකට එන්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා මේ වගේ ඩයිනින් ටේබල් එකක් ප්ලේස් කරලා ඒ වෙනුවෙන් මෙතන ලයිට් එකක් තියලා තමයි අපිට මේ ඩයිනින් ඒරියා එකක් ඩිසයින් වෙලා තියෙන්නේ. වීඩියෝ පටන් ගද්දි මම කියවනේ මේ නිවසේ සෙපරේට් එන්ටර්ටේන්මන්ට් ඒරියා එකක් තියෙනවා කියලා. එහෙමනම් අපි ඒ සයිඩ් එකට ගිහිල්ලා බලමු. මේන් ඩයිනින් එකට අමතරව මේ තමයි අපිට තියෙන අනිත් ලිවින් ඒරියා එක. ඒ කියන්නේ මේ තමයි එන්ටර්ටේන්මන්ට් රූම් එක. ඉතින් පාටි එකක් තියෙන වෙලාවට සම්පූර්ණයෙන්ම සෙපරේට්ලි අපිට මේ ඒරියා එක පාවිච්චි කරන්න පුළුවන්. යාළුවොත් එක්ක විනෝද වෙන්න මෙන්න මේ ඒරියා එක ඒ වෙනුවෙන් අයිඩිය. මේ නිවස සම්පූර්ණයෙන්ම AC කරලා තමයි තියෙන්නේ. හැම කාමරයක්ම හැම තැනක්ම සම්පූර්ණයෙන් AC කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ එන්ටර්ටේන්මන්ට් ඒරියා එකටත් අපිට වෙනම පිටතින් එන්ටර් වෙන්න පුළුවන් විදිහට තමයි අපිට මේ සයිඩ් එකෙන් ඇක්සස් ඩෝර් එකක් ඒ වෙනුවෙන් ලබා දීලා තියෙන්නේ. ඩයිනින් ඒරියා එකත් එක්කම මේ සයිඩ් එකේ තමයි අපිට පැන්ට්‍රි එක තියෙන්නේ. ඉතින් පැන්ට්‍රි එක ඔයගලන්ට පේනවා මේ සයිඩ් එකේ වගේ මෙහා පැත්තෙන් තමයි අපිට මේන් පැන්ට්‍රි එක තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම කළු පැහැයෙන් තමයි අපිට අපර් කබර්ඩ්ස් වගේම ලෝවර් කබර්ඩ්ස් ප්ලේස් වෙලා තියෙන්නේ. මෙතන මේ වගේ අපිට කවුන්ටර් টොප් එකක් ප්ලේස් වෙලා තියෙනවා. ඉතින් මේ සයිඩ් එකේ තමයි අපිට මේන් පැන්ට්‍රි එක ලබා දීලා තියෙන්නේ. එක්සෝස්ට් එකක් තියෙනවා. ෆයිබර්න කුක එකක් අවන් එකක් ඒ හැම දෙයක්ම මේ පැන්ට්‍රි එකේ තියෙනවා. මේ සයිඩ් එකෙන් තමයි අපිට ඩබල් සින්ක් එකක් ලබා දීලා තියෙන්නේ. මේ පැත්තෙන් අපිට පුළුවන් නිවසේ බෑක් යાર્ඩ් ඒරියා එකට යන්න. ඉතින් කාමර 4ක් තියෙන මේ නිවසේ අපිට මෙන්න මේ සයිඩ් එකෙන් තමයි ගෙදර
සර්වන්ට් රූම්ස් තියෙන්නේ. එහෙම නැත්නම් මේඩ්ස් ක්වාටර්ස්. එතන රූම් එකක් වගේම අපිට වොෂ්රූම් එකකුත් ලබා දීලා තියෙනවා. පල්ලෙහා තට්ටුවේ අපිට පාවිච්චි කරන්න එක බෙඩ්රූම් එකක් තමයි තියෙන්නේ. ඉතින් විසිටර්ස් රූම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිවසේ ඉන්න වැඩිහිටි කෙනෙක්ට පාවිච්චි කරන්නත් මෙන්න මේ කාමරේ හරිම අයිඩියල්. ඉතින් කාමරේට හොඳට එළිය ලැබෙන්න අපිට මේ සයිඩ් එකෙන් වගේම මේ සයිඩ් එකෙනොත් ජනෙල්ම ලබා දීලා තියෙනවා. හරි. එහෙමනම් මේ නිවසේ මේ කාමරේට වගේම මේ නිවසේ පාවිච්චි කරන්න තියෙන කොමන් වොෂ්රූම් එක තමයි ඔයාලා දැන් මේ දකින්නේ. නිවස පිටතින් අපි දැකපු විදිහටම කළුගල් ෆිනිෂ් එකක් තියෙන විදිහට තමයි මේ බාත්රූම් එකත් අපිට ටයිල් එක නිමා වෙලා තියෙන්නේ. හරි. එහෙනම් මේ වෙනකොට මේ ලස්සන නිවසේ පල්ලෙහා තට්ටුවේ විස්තර අපි ඔයගලන්ට පෙන්නලා ඉවරයි. ඉතින් ඔයගලන්ට තියෙනවනේ විකුණ ගන්න බලාපොරොත්තු වෙන මේ වගේ ලස්සන ගෙයක්, අපාර්ට්මන්ට් එකක්, විලා එකක් ඔයාලටත් පුළුවන් ලක්ෂරි ශ්‍රී ලංකා අපි හරහා මේ වගේ රිවිව් වීඩියෝ එකක් කරලා ඔයාලගේ ප්‍රොපර්ටි එකත් අපි හරහා විකුණ ගන්න. ඒ හැම දෙයකටම ඔයගලන්ට පුළුවන් පල්ලෙහා දෙන කන්ටැක්ට් නම්බර්ස් හරහා ලක්ෂරි ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගන්න. ඉතින් මේ නිවසේ CCTV 12ක් තියෙනවා. CCTV මොනිටර් එක අපිට මෙතන තමයි ලබා දීලා තියෙන්නේ. උඩ තට්ටුවට යන්න අපිට පඩිපෙළ සම්පූර්ණයෙන්ම මේ විදිහට කුඹුක් දවයෙන් තමයි පඩි නිමා වෙලා තියෙන්නේ. ඒ වගේම මෙටල් වලින් සහ දවයෙන් තමයි අත්තට නිමා වෙලා තියෙන්නේ. එහෙමනම් මේ ලස්සන නිවසේ ෆස්ට් ෆ්ලෝර් එකට තමයි දැන් මම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ෆස්ට් ෆ්ලෝර් එකට ආවහම ඔයගලන්ට පේනවා හොඳ ස්පේස් එකක් මේ නිවසේ තියෙනවා. අපිට හොඳ සීලින් හයිට් එකක් තියෙනවා. ඒ වගේම ලස්සන ෆිනිෂ් රූෆ් එකකින් තමයි අපිට මේ ෆ්ලෝර් එක කවර් වෙලා තියෙන්නේ. ඊට අමතරව අපි පල්ලෙහා ඉන්නකොට දැකපු ඩබල් හයිට් ස්පේස් එක වගේම ලස්සන ෂැන්ඩලි එක ඔයගලන්ට මෙතනට සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ සයිඩ් එකේ අපිට පුංචි ලිවින් ඒරියා එකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ පැත්තට ආවම තමයි අපිට නිවසේ මේන් බැල්කනි ඒරියා එක තියෙන්නේ. මෙතනත් අපිට හොඳ ස්පේස් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා සම්පූර්ණයෙන්ම ගස් කොළන් වලින් වට වෙච්ච පරිසරයක තමයි මේ නිවස තියෙන්නේ. මේ පැත්තෙන් තමයි ඔයගලන්ට නිවසට එන්ටර් වෙන ඇක්සස් රෝඩ් එක වගේම නේබර්හුඩ් එක බලා ගන්න පුළුවන්. මේ නිවස සම්පූර්ණයෙන්ම කවර් වෙන්න CCTV 12ක් තියෙනවා. ඒ වගේම නිවසේ ආරක්ෂාව වෙනුවෙන් security door alarm system එකක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව සම්පූර්ණයෙන්ම නිවස AC කරලා තියෙන්නේ. ඒ වගේම අපිට hot water ලබා දීලා තියෙනවා. ඉතින් මේ ෆ්ලෝ එකත් අපිට සම්පූර්ණයෙන්ම සුදු පැහැයෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. ඒ වගේම රොසෙල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි අලු සහ සුදු වර්ණයෙන් පල්ලෙහා තට්ටුවේ තිබ්බ විදිහටම මේ කාමරේ එහෙම නැත්නම් මේ ෆ්ලෝ එක අපිට හැඩ වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් අපිට බෙඩ්රූම්ස් දෙකක් තියෙනවා. මාස්ටර් බෙඩ්රූම් එක මේ සයිඩ් එකේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම ඔයගලන්ට ඒ කාමරේ පෙන්නන්නම්. ඉතින් මේ ෆ්ලෝ එක අපිට පාවිච්චි කරන්න තියෙන මේන් ලිවින් ඒරියා එක. එහෙම නැත්නම් ටීවී ලොබි එක මේ සයිඩ් එකේ තමයි තියෙන්නේ. එහා පැත්තෙන් අපිට තවත් බෙඩ්රූම්ස් දෙකක් තියෙනවා. ඉතින් ඒ කාමර වලට යන්න කලින් අපි මේ සයිඩ් එකේ තියෙන නිවසේ මාස්ටර් බෙඩ්රූම් එකට ඉස්සෙල්ලාම ගිහින් බලමු. මේ තියෙන මාස්ටර් බෙඩ්රූම් එක හොඳ ස්පේස් එකක් ඇතුව තමයි මේ බෙඩ්රූම් එකත් ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ වගේම අපිට මෙතනට ෆිනිෂ් රූෆ් එකක් වගේම හොඳ සීලින් හයිට් එකක් තියෙනවා. අපි කලින් හිටපු මේන් බැල්කනි ඒරියා එකට මේ මාස්ටර් බෙඩ්රූම් එකේ ඉඳන්ම කෙලින්ම එන්ටර් වෙන්න පුළුවන් විදිහට තමයි මේ බැල්කනි එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් ගෙදර ෆ්‍රන්ට් ගාඩන් ඒරියා එක ඇක්සස් රෝලර් ඩෝර්ස් අපිට මේ කාමරේ ඉඳන්ම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් මේ මාස්ටර් බෙඩ්රූම් එකට අපිට පාවිච්චි කරන්න තියෙන ඇටච් බාත්රූම් එක මෙන්න මේ සයිඩ් එකෙන් තමයි තියෙන්නේ. බාත්රූම් වල ටයිල් ගැන කතා කරොත් එකම ඩිසයින් එකකින් තමයි අපිට බාත්රූම්ස් හැම එකක්ම වගේ නිමා වෙලා තියෙන්නේ. ෂවර් එක මෙතන තියෙනවා. ඉතින් සින්ක් එක වගේම කොමඩ් එක මෙන්න මේ සයිඩ් එකෙන් තමයි අපිට තියෙන්නේ. හරි. එහෙනම් දැන් අපිට බලන්න තියෙන්නේ නිවසේ තියෙන අවසාන බෙඩ්රූම්ස් දෙක. මේ සයිඩ් එකේ තමයි අපිට ඒ කාමර දෙක ප්ලේස් වෙලා තියෙන්නේ. මං කලින් කිව්වා වගේ මේ නිවස සම්පූර්ණයෙන්ම AC කරලා තියෙන්නේ. ඔයාලට මේ විදිහට මුළු නිවසේම AC බලා ගන්න පුළුවන්. හොඳ සීලින් හයිට් එකක් තියෙනවා. ඒ වගේම මේ කාමරේටත් අපිට ප්‍රයිවට් බැල්කනි ඒරියා එකක් වගේම හොඳ ස්පේස් එකක් ලබා දීලා තියෙනවා. එහෙමනම් නිවසේ තියෙන අවසාන බෙඩ්රූම් එක අපිට මෙන්න මේ සයිඩ් එකෙන් තමයි තියෙන්නේ. දරුවන්ගේ කාමර විදිහට අපිට මේ බෙඩ්රූම්ස් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් මේ හැම කාමරයකටම අපිට ප්‍රයිවට් බැල්කනි ඒරියා එකක් වගේම නිවස ඇතුළට හොඳට ඉර එළිය ලැබෙන විදිහට හැම පැත්තකින්ම අපිට ජනෙල් ලබා දීලා තියෙනවා. උඩ තට්ටුවේ අපිට පාවිච්චි කරන්න තියෙන කොමන් වොෂ්රූම් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ වොෂ්රූම් එක අපිට බාත් ටබ් එකක් එක්කම තමයි ඩිසයින් වෙලා තියෙන්නේ.
ඔව් එහෙමනම් මේ වෙනකොට මේ ලස්සන නිවසේ විස්තර ටික හන්සේ ඔක්කොම ඔයාලට පෙන්නලා ඉවරයි. ඉතින් හැමදාම මතකයේ ඩීටේල්ස් ටික සමරයිස් කරොත් අද මම ඇවිල්ලා තියෙන්නේ කැස්බෑවට. හරියටම කිව්වොත් කැස්බෑව ටවුන් එකට මෙතන ඉඳන් ඇවිදන් යන දුරින් තමයි මේ නිවස තියෙන්නේ. ඉතින් රෙසිඩෙන්ෂල් ඒරියා එකක් වගේම ඔයගලන්ට කමර්ෂල් ප්‍රොපර්ටි එකක් විදිහට වුණත් මේ නිවස පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතන තියෙන පර්චස් 30ක් ඒ වගේම වර්ගඩි 4500ක් තියෙනවා. කාමර 4ක් වගේම බාත්රූම්ස් 3ක් තියෙනවා. ඊට අමතරව අපිට ලස්සන පැන්ට්‍රි එකක්, මේට්ස් ක්වාටර්ස් හැම දෙයක්ම තියෙනවා. නිවස සම්පූර්ණයෙන්ම කවර් වෙන්න CCTV 12ක් තියෙනවා. හොට් වෝටර් සිස්ටම් එකක් තියෙනවා. ඊට අමතරව අපිට සම්පූර්ණ AC කරලා තියෙනවා. සිකියුරිටි අලාර්ම් සිස්ටම් එකක් තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ඔයාලට පුළුවන් පල්ලේ තියෙන කන්ටැක්ට් නම්බර් එක හරහා මේ නිවසේ හිමිකරුවෝ සම්බන්ධ කරගෙන ප්‍රයිස් එක දැනගෙන මේ නිවස බලන්න ඇවිල්ලා මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මේ නිවසේ හිමිකරුවන් විදේශගත වෙලා ඉන්න හින්දා තමයි ඔවුන් මේ නිවස විකුණන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔවුන් එක කතා බහ කරලා මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න. ඒ වගේම ඔයාලත් බැංකු ණය පහසුකමක් හරහා නිවසක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්නත් ලක්ෂරි ශ්‍රී ලංකා අපි සූදානම්. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ කරහා ඔයාලව හම්බෙන්න එන්න. එතකන් අපේ ලක්ෂරි ශ්‍රී ලංකා YouTube channel එක වගේම අපේ personal videos තියෙන ක්‍රිෂන් හංසලොක්ස් කියන YouTube channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.